හලෝ මොනා කරන්නේ? මල් ටිකක් කපනවා. ඔයාගේ බිස්නස් එක එතකොට? මහත්තයාගේ පඩියෙන් තමයි ඇත්තටම එක පාත්තියක් ගහලා සලවන හදාගත්තේ අපි. දැන් ඉතින් ඒ පාත්තිය අක්කරයක් දැන් මේ මුළු යායම එතකොට අපේ ෂා. ගෙවල් කොහෙද එතකොට? මං හසලක. කොහොමද හම්බුනේ මහත්තයා එතකොට? කියන්නේ ඉස්කෝලේ කරදිලා ආපු කෝල් එකක්. ඊපස්සේ මං ඒව බ්ලොක් කරා කීප සැරයක් වල. ඊට එයා එක තෑරියේ නැහැ ඉතින් පස්සේ ඉතින් අපි අවුරුදු දෙකක් තුනක් ආදරේ කරා ඊට පස්සේ යනවා. හොඳයි නෙවෙයි එදා ඉඳන් අය මිසක් නෑ. ඒ ආදරේ හැමයි. මාත් ගොඩක් ආදරේ. මේකේ තියෙන්නේ කපුරු පිටායි. අම්මා එතන ආසාවෙන් ආදරේ දරුවෙක් වගේ බලාගෙන කරනවා. අපි මේ ළඟදී ඉතින් 50ක අලුත් අවුරුද්දට රුවන්වැලි මහසයයට දුන්නා මල්. අහුවේ වැස්සේ මඩේ පොඩිමකී වැඩ කරනවා. මේ ජීවිතේ අපි ගොඩනගා ගන්න බෑ. නැත්නම් ඉතින් හැමදාම දුකෙන් ඉන්න බෑ. සතුටක් ලබන්න අනිවාර්යෙන් කට්ටක් ගන්න ඕනේ. ඕඩර්ස් දෙකකට හදපු මල්. මගේම වත්තේ මල් නේ. ඒ නිසා මට පොඩි ලාභයක් තිබ්බොත් ඒ ඇති. මේක 1800යි. මේක තුන්දර දෙකටම 4800ක්. එන ඔය දෙක මට දෙන්න. අපි දැන් කොළඹින් ගන්න කියන බර ගාණක් එනවා. පොඩි තෑග්ගක් දුන්නත් ගන්නවා. බලන්න කීයක් තියෙනවද කියලාද? 40000ක් තියෙනවා. ගොඩක් සතුටුයි. ඉතින් එහෙම ඉතින් කවුරුත් දෙන්නේ නැහැ. දැන් මොනවද කරන්නේ මේ සල්ලි වලින්? ඒකෙනුත් පැල ටිකක් ගෙනලා දානවා ඉතින්. ඒකටත් තා බිස්නස් එක දියුණු කරගන්න තමයි හදන්නේ. ජීවිතේ ඉස්සරහට යන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා බුදු සරණයි.